මාපකැච්චක් හොඳමයි මංගච්චලා රඳන මේ ඇත්තන්නේ නායක කපුවල ඇත්තන්නේ අවසර පුජ්‍ය මන්දු කරගන්නවා ඒ වගේම මේ ඇත්තන්නේ දිශාකාරී ලැත්තෝ ඉස්ලාම් සමාගමේ මහවුරා ඒ නෑනි ලැත්තෝ ඒ වගේම සාසන පෝරුගම් පුජ්‍යේ කලුකොමන්තන වටාපු රුකුල් පුජ්‍යේ මහවුරා ඒ වගේම මහපාකඩ කලුකොමන්තන වටාපු රුකුල් මේ ඇත්තන්නේ පහිලකාරී ලැත්තෝ චලරඳන මාධ්‍ය වුරලා හැම එකමගෙම අවසර පුජ්‍ය මන්දු කරගන්න. ඉතින් ඇත්තටම මේ ඇත්තන්ට මන්දු වෙලා තිබෙන්නේ මංගච්ඡපු මහවුරලා පිළිගැනීම් පුජ්‍ය මන්දු කරන්නත් අද දවස් පුජ්‍යේ මේ මන්දු කරන වැඩ පුජ්‍ය ගැන අරමුණු පැහැදිලි තැන මන්දු කරන්න. මේ ඇත්තෝ ඉස්ලානවා මේ ඇත්තෝ අරමුණු පැහැදිලි තැන මන්දු කරන්න ඉච්චරින් මේ ඇත්තන්නේ නායක කපුවල ඇත්තෝ මේතන හොඳ වගේම පැහැදිලි තැන මන්දු කරුවා. ඉතින් ඒතනට තනමක් සත්‍යයක් හැටිමට මේ ඇත්තෝ කතා දමනවා. මේ මාස පුජ්‍ය 12ක් මංගච්ඡලා මාස පුජ්‍ය 12ක් ආපහු මේ ඇත්තන්ට කිට්ටු තැන මන්දු වෙන කෝණ පුජ්‍යකදී අවසාන කාල මැච්ච තමයි මේ කාල මැච්ච. එතකොට මේ කෝණ පුජ්‍යකදී මේ ඇත්තන්නේ රට පුජ්‍ය මන්දු කරගත්තම මේ ඇත්තන්නේ රට විතරක් නෙවෙයි ලෝකේ මාම කැච්චක් රට පුජ්‍යවල මේ ඇත්තෝ මේ මංගච්ඡපු කාල මැච්ච මංගච්ඡුවා ඩුබායි රට පුජ්‍යට ඒ ඩුබායි රට පුජ්‍යෙත් මේ වාගේ කෝණ පුජ්‍ය උත්සව තිබවුවා. මේ ඇත්තෝ ඉස්ලාන හැටිමට මේ කාල මැච්චෙත් උත්සව තිබෙනවා. ඉතින් මේතන තමයි මේ ඇත්තෝ ඉස්ලාන හැටිමට මේ ඇත්තන්ට උරුම තන මන්දු වෙච්ච සංස්කෘතියක් තිබෙනවා. මේ ඇත්තන්ට උරුම තන මන්දු වෙච්ච සිරිත් විරිත් තිබෙනවා. ඉතින් මේතනවල මේ දිනුනුයි කියලා කතා දමන කාල මැච්චේ මේ දිනුනුයි කියලා කතා දමන මේ තරංගයට මංගච්ඡන කාල මැච්චේ මේ ඇත්තෝ ළඟතනින් මේ හැම එකමක්ම අයින්තන මන්දු වේගෙන මංගච්ඡන කාල මැච්චක්. ඉතින් මේ වාගේ දිනයක හරි මේ ඇත්තන්නේ පරපුරේ හරි මොන සමාජයක හරි ඉන්දින බාල පරම්පරාවට මේතන ඇයිරුකුලට මන්දු කරන්න ඕන. මේ ඇත්තන්ට මෙහෙම සිරිත් විරිත් තිබෙනවා මේ වාගේ තිබවුවා කියන එකම ඇයිරුකුලට මන්දු කරන්න ඕන. එතකොට තමයි මේතනවල් කාල මැච්චක් ලෝකේ තිබන්නේ. එහෙම කොදොනොත් මේ ඇත්තෝ හැම වෙලාවකම අර පිටරට එකමවල් ඇයිරුකුලට මන්දු කරගත්තම මේ ඇත්තන්නේ එකමවල් විනාශ වෙන මන්දු වෙනවා. ඉතින් මෙන්න මේතන ඉස්ලාගෙන තමයි මේ ඇත්තෝ හැම කෝණ පුජ්‍යකම මේ කෝණ මංගල්‍යේ වැද්දට කෝණ කියලා මේතන සූදානම් පුජ්‍ය මන්දු කරන්නේ. ඉතින් ඇත්තටම දැන් මේතන තමයි මේ ඇත්තන්නේ අරමුණ. ඉතින් මේතනදී මේකට මංගච්ඡපු මේ ඇත්තෝ ඉච්චරෙම්ම මේ ඇත්තන්නේ පන්සලේ මේ ඇත්තන්නේ නායක කපුවල ඇත්තෝ දෙනමම මේ ඇත්තෝ පරම්පරා පුජ්‍යේ නායකයල ඇත්තෝ හැටිමට හිත් පුජ්‍යෙම්ම හිටලා ගන්නවා. ඒ වගේම මේ ඇත්තන්නේ දිශාකාරී ලැත්තෝ ඒ වගේම කලුකොමන්තන වටාපු රුකුල් පුජ්‍යවල මහවුරලා දෙකමමත් මේතනට මංගච්ඡලා රඳන පයින්ඩකාරී ලැත්තෝ සංස්කෘතික නිලධාරී නම් පුජ්‍යවල වලින් කතා දමන්න මංගච්ඡුවොත් මේ ඇත්තන්ට හදිසියෙ හරි අමතක තැන මන්දු වුණොත් මේ ඇත්තෝ එතනට සමාව ඉල්ලුම් පුජ්‍ය මන්දු කරන ගමන් මේ හැමෝම මේ ඇත්තෝ මේ ගම් පුජ්‍ය වෙනුවෙන් මේ ඇත්තන්නේ පරම්පරාව වෙනුවෙන් නායකයල ඇත්තෝ හැටිමට හිත් පුජ්‍යෙම්ම හිටලා ගන්නවා මාම කැච්චක් හොඳයි. අතුම්ම වෙලා පුජ්‍යකින් ඉක්මන්තෙන් ගිරගච්ඡා අතුවෙන් ගිරගච්ඡා මන්දු කරගෙන පුරුමට මන්දු කරගත් එකම විතරක් නෙවෙයි ඒ ගිරගච්ඡා එවලුම් පුජ්‍ය මන්දු කරන්නේ. ඒ අතුම වෙලාවෙන් පක්ෂ කරගන්න එකමත් ඒ වගේම මේතනේදී මේ අත්ෝ අනෙක් තව දෙකකට අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේතන ඒකට මන්දු කරන්න මේ ගිරගච්ඡා මන්දු කරනකොට ඒ පුජ්‍ය මන්දු කරන්න ඕන. ඒ වගේ මන්දු කරගත්තොත් තමයි ඔය පුරමයි.
ඔබට තේරෙන ඇති ඇත්තටම ඒ සඳහා යම් දක්ෂතාවයක් යම් නිපුණතාවයක් තිබෙන්න ඕනේ කියලා හැමෝටම ඒක මේ ඉතා පහසුවෙන් කරන්න බෑ. තමන් භාවිතා කරන ගල විශේෂයෙන්ම ඒ ගල ඉතාම හොඳට ගින්දර එන තත්ත්වයට මූණට හදා ගන්න කෙනාට වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්. එහෙම හරියට මූණට හදා ගන්න බැරි වෙලා තිබ්බොත් ඔහු හිතන වේගෙන් තමන්ට ඉක්මනින් ගිනි දල්වා ගැනීම හැකියාවක් හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ මේ වෙලාව හැබැයි දුම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන ගින්දර. දැන් අපිට පේන්නේ දුම එනවා විතරයි. බලමු ගින්දර මුලින්ම නිර්මාණය කරේ කවුද කියලා විනිශ්චය මණ්ඩලය අපිට ඒ විනිශ්චය ලබා දෙයි. ඊට පස්සේ අපිට පුළුවන් පළමු ජයග්‍රාහකයා, දෙවන ජයග්‍රාහකයා, තෙවන ජයග්‍රාහකයා වශයෙන් ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශ කරන්නට. මගේ අතේ තියෙන කීනේ දැන් ඔක්කොම බලන්න ඉන්න දැක්කා. සියුම් මේක. ඒකට මේ කීනේ අරගෙන මේ මංගල්‍යයට අපි ආදිවාසී බවලතුන් අතර ඉන්දියට එමිනි සම්බලයක් තියෙනවා. ඉන්දියට ඒක අපිට කැලේ පොලේ පාර්ශ්වය ඒකත් එක්ක මෝස්තර රටාවන් හඳුනාගෙන තියෙනවා. ඉන්දියට වලින් අතට බලමු හදනවා. ඉනට මේ කලඳුම් හදනවා, ගෙලට කලඳුම් හදනවා, පුරාදරු සරසන කටයුතු දේවල් වලට මේ කිරිඳි ඇටේ ගන්න එක ජන ජීවිතයත් එක්ක බැඳලා තියෙනවා. ඒ සම්ප්‍රදාය පිළිවෙතම තමයි කොන්න බක්මහා අඩු සෞන්දර්ය තාලේනවනේ කොණ මංගල්‍යනකට තරංග බවට පත් වෙනවා. නෑ බය වෙන්න එපා. වැඩේ කරන්න. නේද? නැත අසාධාරණ නේද? ඔව්. කාණ්ඩ දෙකකට පවත්වනවා. ඒ සඳහා ලියාපදිංචි වෙලා ඉන්නේ ඉතාමත්ම සුළු තරඟකරුවන් පිරිසක් පමණයි. ඔබට අවස්ථාව තියෙනවා ගල්දොට්ටේ නිභූමියේ තරගය සඳහා එල්ලට දාලා මේ ක්‍රියාවලිය පහ වෙනස් වෙනවා. ඒකෝට මේ කලවැල ඇරගෙන තරංග පවත්වන. ඒ තරංගයේදී තමයි ඔබට පේන ඇතිනේ උස කණුවක් පිටවට තියෙනවා. ඒකෝට මේ කණුව උසේ ප්‍රමාණයක් ගත්තොත් අඩි 20ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒකෝට අඩි 20ක් විතර යහත්තාවේ කණුවක් හිටවලා මේ කලවැල අපි කරකලා දාන්න ඕනේ. කරකලා දාන්න සීමාවක් පනවලා තියෙනවා මේ කලවැල මේ කණුව වටේට මේ රවුමක් ඇදලා රවුමෙන් පිට ඉන්න ඕනේ. මේක යහත්තාවට දාන්න ඕනේ. මේක කරකට රටාවක් තියෙනවා කලවැල. දාලි වෙලා හරියට කරුණට වැටෙන්න ඕනේ. වැටෙන්න තමයි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. අපි නායකතුමාගේ පිළිතුරු අතර කරුණාකර ඒ සඳහා නම් ලබා දුන් සියලුම දෙනා කාන්තා පිරිමි කණ්ඩායම
අපේ අනුවර්තනාමේ හැදුනේ ඒක නිසා බොහොම හොඳ හඬක් තියෙන්නේ. ඒ හඬට හැමදාම ජයග්‍රාහකයන් වූ සිදු කිරීමටයි නියමිත. ඒ නිසා ඒ සුබපතනා ජයග්‍රාහකයාට